සුබ දවසක් කියලා පිළිගන්නවා හෙල්දි කිචන් දිනු YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමදෙනාවම. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ chocolate chips mini cookies කොහොමද හරිම ලේසියෙන් ගෙදරදී හදාගන්න කියලායි. මම මේ රෙසිපියට බටර් ග්‍රෑම් 110ක ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඒකට මම දුඹුරු සීනි ග්‍රෑම් 50ක ප්‍රමාණයක් සහ සුදු සීනි මේස හැඳි දෙකක් එකතු කරනවා. එකතු කරලා මේක හොඳින් බීට් කරගන්න ඕනේ. මම දැන් ඒකට බිත්තරයක් එකතු කරනවා. ඒ වගේම වැනිලා තේ හැඳි භාගයක ප්‍රමාණයකුත් මම එකතු කරනවා. එකතු කරලා මේක නැවතත් බීට් කරගන්න ඕනේ. මම දැන් මේකට පාන් පිටි ටික එකතු කරගන්නවා. මෙතන පාන් පිටි ග්‍රෑම් 160ක ප්‍රමාණයක් තියෙනවා. ඒකට මම බේකින් සෝඩා තේ හැඳි භාගයක් සහ ලුණු තේ හැඳි 8ක ප්‍රමාණයකුත් එකතු කරනවා. එකතු කරලා මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. කුකී මිශ්‍රණය හොඳින් කලවම් වුණාට පස්සේ අන්තිමේදීම මම ඒකට චොකලට් චිප්ස් ටික එකතු කරනවා. මෙතන චොකලට් චිප්ස් කප් භාගයක ප්‍රමාණයක් මම අරගෙන තියෙනවා. ඒකත් එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් මම බේකින් පේපර් එකක් දාලා ලෑස්ති කරගත්ත ට්‍රේ එකට මේ විදියට මිනි කුකීස් ටික එකතු කරනවා. පයිපින් බෑග් එකකට දාගෙන මම ඒකෙන් තමයි කුකීස් ටික මේ විදියට ට්‍රේ එකට එකතු කරගන්නේ. දැන් මේ කුකීස් ටික 170 උෂ්ණත්වයේ විනාඩි 10ක කාලයක් බේක් කරගන්න ඕනේ. දැන් මේ ඔයගලන්ට පේන්නේ විනාඩි 10කට පස්සේ ඉතින් හරිම ලේසියෙන් මේ කුකීස් එක ඔයගොල්ලන්ට ගෙදරදී හදා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් හදලා බලන්න. හදලා ඔයගොල්ලන්ගේ අදහස් අමතක කරන අපිත් එක බෙදා ගන්න කියලාත් කියනවා. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. මේ වගේම අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.